වේළුවනාරාමය එහෙම නැත්නම් වේළුවන් උද්‍යානය බලන්න. අපි එතෙන්ට යනකොට නම් ටිකක් සෙනග හිටියා. ඉතින් අපි ඇතුල් වීම සඳහා ටිකට් එකකුත් අරගෙන ඇතුළට ගියා. මේ වේළුවන් පාර්ක් එක පිහිටලා තියෙන්නේ බිහාර් ප්‍රාන්තයේ රාජ්ගීර් ප්‍රදේශයේ. උද්‍යානයෙන් පිටත ഘോഷාකාරී පරිසරයක් තිබුණාට උද්‍යානය ඇතුළට ගියාම නම් හරි ලස්සන වටපිටාවක් තමයි අපිට දක්නට ලැබුණේ. එතකොට මේකට මේ වේළුවන ආරාමය කියලා නම යෙදලා තියෙන්නේ අතීතයේදී වේළුවන ආරාමය. වේළු කියන්නේ උණ ශාක වලින් පිරි වනාන්තරයක පිහිටි ආරාමය නිසා තමයි වේළුවන ආරාමය කියලා මේකට නම යෙදලා තියෙන්නේ. ඇත්තටම මේ ඉතිහාසය ගැන කතා කරනකොට ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ ඉඳලා තමයි මේක පැවතගෙන එන්නේ. එතකොට අද වෙන විට වසර 2500කට වැඩි ආයුෂ කාලයක් මේ ස්ථානය වටිනාකම පැවතිලා තියෙනවා. බුද්ධකාලීන පාලකයෙක් වන බිම්බිසාර රජතුමා විසින් තමයි මේ වේළුවනාරාමය ඉදි කරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝරත්නයට පූජා කරලා තියෙන්නේ. මේ බෞද්ධ සාහිත්‍යයේ ප්‍රථම ආරාම පූජාව ලෙස හඳුන්වනවා. මෙහි විශේෂත්වය වෙන්නේ බිම්බිසාර රජතුමා මේ ඉදි කරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝරත්නයට පූජා කිරීමට පෙර භික්ෂුන් වහන්සේලා වාසය කරලා තියෙන වනවාසී භික්ෂුන් වහන්සේලා විදියට මේ ආරාම පූජාවත් එක්ක භික්ෂුන් වහන්සේලා ස්ථාවර වාසස්ථාන ලෙස මේ ආරාමය භාවිතා කරලා තියෙනවා. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ වස් කාලයක් වේළුවනාරාමය තුළ ගත කරා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පසු කාලීනව ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාව පුරා ආරාම පද්ධති නිර්මාණය කරලා පූජා කිරීම ආරම්භ වෙලා තියෙන්නේ මේ වේළුවනාරාමය ඉදි කරලා පූජා කිරීමෙන් පසුව කියලා තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ඒ වගේම විනය පිටකයේ කොටස් කිහිපයක් සම්පාදනය කිරීමත් මේ වේළුවනාරාමය තුර සිද්ධ වෙලා තියෙනවා. වර්තමානය වෙනකොට මේ වේළුවනාරාමය වේළුවන උද්‍යානය ලෙස වර්ධනය වෙලා තියෙනවා. බෞද්ධ ආගමිකයන් වගේම දේශීය විදේශීය වන්දනාකරුවන් සංචාරකයන් මේ ස්ථානයට පැමිණෙනවා. මේ ස්ථානයේ නිදහසේ කාලය ගත කරන්න, ඒ වගේම ලස්සන භූමි අලංකරණ කරපු පරිසරයක් මෙතන තියෙනවා. ඒ දේවල් බලන්න ගොඩක් සංචාරකයෝ මෙතෙන් එනවා. උද්‍යානයේ මැද්දේ විශාල පොකුණක් තියෙනවා. ඊට පස්සේකින් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා තියෙනවා. අතීතයේදී වේළුවනාරාමේ පිහිටලා තිබුණ පොකුණ භාවිතා කරලා තියෙන භික්ෂුන් වහන්සේලාගේ සාමාන්‍ය පරිභෝජනයටත් ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර කිරීම සඳහා වර්තමානයේදී එය භූමි අලංකරණය සඳහා භාවිතා කරලා තියෙනවා. ඒ වගේම කුඩා දරුවන් සඳහා ක්‍රීඩා කළ හැකි ස්ථාන, ආපන ශාලා වගේ දේවලුත් මේ උද්‍යානය තුළ ඉදි කරලා තියෙනවා. ලැබෙන්නේ නැහැ. සමහර තැන්වල ගඩොල් අත්තිවාරම් වගේ දේවල් දක්නට තියෙනවා. ඊට අමතරව විශාල පුරාවිද්‍යාත්මක නටබුන් අපිට දක්නට ලැබෙන්නේ නැහැ මෙහි. සමහර ස්ථානවල සංරක්ෂණ කටයුතු නිසා ඒ තැන්වලට යන්න අවස්ථාව නැහැ. ඒවා ආවරණය කරලා තමයි තියෙන්නේ. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි.